සුරේෂ් සලේ තමයි අද අපේ රටේ තිබෙන ජනප්‍රියම මාතෘකාව. මුලින්ම අපි කවුරුත් සතුටු වෙන්න ඕන. අද ලාංකීය සමාජයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මාතෘකාවක් ගැන කතා කිරීමේ අයිතිය සහ නිදහස තිබීම ගැන. කිසිම කෙනෙකුට බය වෙන්න ඕනේ නැහැ. අපි මේ ගැන කතා කළොත් සුදු ඈන් එකෙන් උස්සන් ගිහින් එළෝ යන්න සිදුවෙයි කියලා. පාස්කු ප්‍රහාරය කියන්නේ අවුරුදු 7කට පෙර සිදු ඉතා ශෝචනීය සිදුවීමක්. ඒ සිදු මොහොතේ සිට බලයට පත් වූ සියලුම රජයන් ආරක්ෂක නිලධාරීන් මාරු කරමින් පරීක්ෂණ වැළලීමටයි උත්සාහ කළේ. මෙතරම් කාලයක් යටගසමින් තිබූ මෙම පරීක්ෂණ අද තිබෙනා තැනට ඒමත් ඇත්තටම ප්‍රාතිහාර්යයක්. සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පෙබරවාරි 25. අවුරුද්දක විමර්ශනයකින් පසුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ. ඒත් ගෝඨාභයගේ විදේශ ගමන් තහනම් කරන තෙක්ම කිසිම දේශපාලුවෙක්වත් පවුලේ අයවත් කිසිම සද්දබද්දයක් කළේ නෑ. පෙබරවාරි ඉඳලා මෙච්චර කාලයකට නොතිබුණු රාබු කාපු කතා, මීයෝ කැරපොත්තෝ ඉන්නවා කියන කතා දැන් කොහොමද මතුනේ? ඔහුට පශ්චාත් භාගයේ තිබෙනවා යයි කියන අසනීප හදිසියෙම ගෝඨාභයගේ විදේශ ගමන් තහනම් කිරීම නිසා උත්සුක වුණාද? ඔහුට CID එක හොඳට සැලකූ බව ඔහු මුල් කාලේ කියලා තියෙනවා. ඒ වගේම දැන් මුළු විරුද්ධ පක්ෂෙම කලබල වෙලා විමල් වීරවංශලා ගම්මන් පිරලා අට්ටාල ගහගෙන උපවාසයක යෙදුණා. ඒත් එක්කම තවත් සමහර අය අධිකරණයටත් අපහාස කළා. ඔහොට්ටුවේ ආචාර්ය මහින්ද පතිරණ කියලා තියෙනවා සලේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂණය කරන්න පත් කළ තියෙන්නේ පට්ට ජීවිකාරයෝ ටිකක් කියලා. මෙතරම් මෝඩ කතාවක් කියපු මහින්ද පතිරණට ආචාර්ය උපාධියක් ලැබුණේ කියන එක තරමක් විවාදාත්මකයි. ඒත් එක්කම අපි බලමු මාධ්‍යවේදී සලේගේ බිරිඳගේ හැසිරීම. කවුද ඇය සඳහන් කළ සර්? එයාගේ සැමියා සලේද? එහෙමනම් එයා ගෙදරදී සලේට කතා කරන්නේ සර් කියලාද? ඇත්තටම ඇයට ඕන සලේ බේරගන්නද නැත්නම් ගෝඨාභය බේරගන්නද? ඒ වගේම ඇය මාධ්‍ය හැමෝට ආවේ අවු කණ්ණාඩිය පැලඳගෙන මුඛ වාඩමකින් මූණ වහගෙන. ඇයි ඒ විදියට ඇයට වසන් වීමට අවශ්‍ය වුනේ? සලේගේ මව කියමින් පැමිණි කාන්තාව ඇත්තටම සලේගේ මවද? අනෙක් කරුණ තමයි සුරේෂ් සලේ ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට සහ බන්ධනාගාරගත කිරීමෙන් තම අයිතීන් අහිමි කළායයි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා තියෙනවා. PTA ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත 1978 ආරම්භ කළ ජේ.ආර්.ගේ කාලේ. මේක බලයේ සිටින රජය ගෙන ආපු නීතියක් නෙවෙයි. ඔහුට වද හිංසා කරාදයි පරීක්ෂණ කිරීම සඳහා මහේස්ත්‍රාත් පසන් අමරසේන 5 දෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා. අපේ රටේ කී දෙනෙකුට මෙවැනි වරප්‍රසාද තියෙනවද? අපි දැන් බලමු විමල් වීරවංශයට අට්ටාලය ගලවගෙන යන්න හේතු වූ කාරණාව. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් කොටුවට එන ආරංචියටයි විමල් අට්ටාලය කඩාගෙන ගෙදර ගියේ. මිනිසුන්ගේ විරෝධය ඉදිරියේ එයාලට පසුබහින්න සිදු වුණා. ගියපු නිසා බේරුණා. හිටියානම් පොලිසියටවත් බේරගන්න බැරි විදියට කුණු බැනුම් අහන්නයි වෙන්නේ. මේ වෙනසට හේතුව තමයි අද තිබෙන ජනතා ආණ්ඩුව. දැනට බලයේ වෙන මතවාදයක් තිබෙන රජයක් තිබුණා නම් පරීක්ෂණ මේ ආකාරයට පවත්වාගෙන යාමට හැකි වේද? අඩු ගානේ මේ අපරාධය උසාවියට ගෙනේවිද? කාලයත් එක්කම වැල්ලා යනවා. නීතිය ස්ථාපිතව නීතිය එකසේ සැමටම සලකන විට මෙතරම් කලක් නීතියට ඉහළින් සිටි අයුතු ලෙස ධනවතුන් වූ ප්‍රභූ පන්තියට දරා ගන්න බැරිවයි මේ කෑ ගහන්නේ. වඩාත්ම වැදගත් දේ අද නීතිය සාධාරණව සිදුවන විට එය වැළැක්වීමට උත්සාහ කරන අයට එරෙහිව පුරවැසියන් රජයට සහයෝගය දෙමින් නියමාකාරයෙන් රට පාලනය කිරීමට එකතු වෙලා. වෙනතට ඡන්දය දීලා ආණ්ඩුව හැමදේම කරනකම් ඇස්කන් පියාගෙන සිටි ජනතාව අද සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් සිටිනවා. දැක්කනේ අටමස්ථානාධිපතිගේ දූෂණ වලට සමාජ මාධ්‍ය නැගී සිටපු හැටි. සමාජ මාධ්‍ය නොතිබුණා නම් අදටත් එයා අටමස්ථානාධිපති. ආණ්ඩුව වැරද්දක් කළත් මේ පුරවැසියන් කෑ ගහනවා. ඒක වැදගත්. එයාලා දන්නවා ඒ නැගිටීමෙන් එයාලට රජයෙන්, පොලිසියෙන් හෝ ත්‍රිවිධ හමුදාවලින් කිසිම හානියක් සිදු නොවන බව. ඒකෙන් පේන්නේ අපි බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් එක වෙලා කියලා නේද? මේ සමාජ මාධ්‍යවේදීන් අතරේ ඉන්නවා අතරමං වෙච්ච පාලකින්ට කුලියට කඹරන අයත්. එවුන් රජයේ හරි දේත් කන පිට හරවල බොරු අපුරනවා. මම කතා කරන්නේ ඒ කුලීකාරයෝ ගැන නෙවෙයි. අපේ රටට ආදරය කරන නියම ජනතාව ගැන. ඔයාලටත් කියන්නේ ඔය දේශපාලන අනාථයින්ගෙන් ලැබෙන සොච්චම අමතක කරලා ඔයාලගේ දරුවන් වෙනුවෙන් මේ රට හදන්න එකතු වෙමු කියලා. අවසානයේ කියන්න තියෙන්නේ අද ඉන්නේ යටත් වැසියෝ නෙමේ පුරවැසියෝ. පුරවැසි නැගිටීම හේතුවෙන් අද රට හදන අයටත් පහසු වෙනවා. ඒ බලයේ ඉන්න අයට සමහර විට තරමක හිසරදයක් වුණත් එයාලටත් Tamanගේ ගමන් මඟ හරියටම යන්න ඉන් මඟ පෑදෙනවා.
මොකද අද ඉන්න මේ පාලක පන්තියටත් රට හදන්න අවංක උවමනාවක් තියෙන නිසා. රටක් හදන්නම් ජනතාව රජය සමග එකතු වෙන්න ඕන. ඒක අද වෙලා තියෙනවා. අපේ පුරවැසියන් ගැන අපි ආඩම්බර වෙන්න ඕන. අපි හැමෝම එකතුව අපි ඉපදුණු රට හදමු. රසවත් වීඩියෝකින් නැවතත් හමුවනතුරු ඔබට ආයුබෝවන්. Sri Lanka